හලෝ good morning හැමෝටම මම අද ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවේ පුංචි දෙයක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මගේ ලිව්යාන්ට දවස් දෙකකට කලින් එයාගේ 2 months vaccine එක දුන්නා. ඊට පස්සේ ඒ vaccine එක දෙන්න කලින් සහ ඊට පස්සේ මොනවද කරන්න ඕනේ මොනවද අපිට දෙන උපදෙස් කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මම අද වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් බබාව වැක්සින් එකට අරගෙන යන්න කලින් අපි අනිවාර්යෙන් බබාව හොඳට වොෂ් කරගන්න ඕනේ. වොෂ් කරලා පිරිසිදු ඇඳුම් අඳගෙන තමයි අපි ආව වැක්සින් එක දෙන්න එක්කගෙන යන්න ඕනේ. ඊට පස්සේ එතෙන්දී අපිට මුලින්ම කියනවා එයාගේ ඇඳුම් ටික අයින් කරලා බර කිරා ගන්න කියලා. ඊට පස්සේ බර කිරුවට පස්සේ ડોක්ටර් කෙනෙක් එයාව බලනවා. බලලා එයාට ප්‍රශ්නයක් නැත්තම් තමයි එයාට සෙම උණ එහෙම ડોක්ටර් රෙකමන්ඩ් කරාට පස්සේ තමයි වැක්සින් එක දෙන්නේ. ඊට පස්සේ වැක්සින් එක දෙනකොට මාස 2 වැක්සින් එක පෝලියෝ 1 කියන එක වැක්සින් එක තමයි දෙන්නේ. මුඛ පෝලියෝ එක දෙනවා. ඊට පස්සේ එයාගේ අතටයි කකුලටයි තමයි වැක්සින් එක දෙන්නේ. ඊට පස්සේ එයාට අපිට විනාඩි 20ක් අනිවාර්යෙන් එතන රැඳිලා ඉන්න කියනවා. ඒකට හේතුව බබාට මොනවා හරි අසාත්මිකතාවයක් තියෙනවා නම් ඒ අවස්ථාවේදී ඒ විනාඩි 20 ඇතුළත අපිට පෙන්눔 කරන්න නිසා. බබාට රතු වීමක්, පළු දැමීමක්, සමහර බබාගේ පේන යම්කිසි වෙනසක් තියෙනවා නම් අනිවාර්යෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරනවා. ඊට පස්සේ අපිට එතන මිඩ්වයිෆ්ලා, PHIලා අපිට උපදෙස් දෙනවා බබා පැය 24ක් තුලදී එයාව බලාගන්නේ කොහොමද කියලා අම්මලාට අනිවාර්යෙන් එතන කියලා දෙනවා. එතෙන්දී අපිට කියලා දුන්නා බබාට තද උණක් තියෙනවා නම් අනිවාර්යෙන් පැය දෙකෙන් දෙකට බබාගේ උණ බලන්න ඕනේ. ඊට පස්සේ එයාගේ බෙවිලීමක් තියෙනවා නම් එයාගේ යම්කිසි වෙනසක් අම්මට තේරෙනවා නම් අනිවාර්යෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්න කියලා. වැක්සින් එක දුන්නට පස්සේ කොහොමත් බබාලට උණ හැදෙනවා කියනවා. ඉතින් ඒ උණට පැය 6න් 6ට පැනඩෝල් සිරප් එක මිලිලීටර් 2.5 මගේ බබාට නම් 2.5 අනිවාර්යෙන් බලන්න ඕනේ බබාගේ බර. බබාගේ බර අනුව තමයි පැනඩෝල් සිරප් එක බබාට දෙන්න ඕනේ. පැය 6න් 6ට තමයි දෙන්න ඕනේ. අන්න එහෙම තමයි. දවස් 3කට වැඩි උණ තියෙනවා නම් එක දිගට උණ තියෙනවා නම් සහ බබා ගොඩක් අඬනවා නම් අනිවාර්යෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්න ඕනේ. මේක මම මිඩ්වයිෆ් කෙනෙක්වත් මම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධ කෙනෙක්වත් නෙවෙයි මම අම්මා කෙනෙක්. ඒක නිසා මගේ අතින් අඩුපාඩු වෙන්න පුළුවන්, වැරදි වෙන්න පුළුවන්. ඔයාලත් මේව අනුගමනය කරනකොට කාගෙන් හරි උපදෙසක් අරගෙන අනුගමනය කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.